දැන් කොට්ටුව දිගන්නේ. අපි මේක ගෙනාවේ හන්දිය කඩේ. එහෙම කියන්නේ පාඩේ. කන්න බයිය දෙනවා. නෝම බෙන්න. අර සින්දුවක් කියන්න තේ අපහසුයි. සින්දු කියන්නේ නැහැ කියලා. මොකද කියන්නේ? සින්දු මොකද? කොතර ගන්න සින්දු කියනවා. ආයිබෝවන් වෙල්කම් ටු my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? අපි නම් සතුටින් ඉන්නවා. අද අරන් ආවේ කොත්තු challenge එකක්. කොත්තු challenge එකක්. මෙතන කොච්චරක්ද තියෙන්නේ කොත්තු? මෙතන තියෙන්නේ කොත්තු normal දෙකක් තියෙනවා. normal දෙකක්. sauce packet දෙකක් තියෙනවා. හොදි තියෙනවා. දෙකයි. වතුර තියෙනවා. කද්දි වතුර බොන්න පුළුවන්. පුළුවන්නේ? ඔව් කද්දි වතුර බොන්න පුළුවන්. කෑවොත් කොහොමද බඩ කියන්නේ වතුර බිව්වොත් බඩ පිරෙනවා. ඔව්. අපි පරදින කෙනාට අවසානයේට කියන්න මොකද්ද කරන්න ඕනි කියලා. අවසානයේ තමයි අපේ challenge එකේ අවසානයේ තමයි කරන්න ඕන දේ කියන්නේ. ඒ කියන්නේ පෙරදී එක්කනා කරන්න ඕනේ. විනාඩි 10ක් නේ. විනාඩි 10ක් දාන්න. විනාඩි 10ක් ඇතුළත කන්න ඕනි. කන්න පුළුවන්නේ? කන්න පුළුවන් ඒ කියලා. එතන විනාඩි 10ක් බලමු. එහෙනම් අපි ගේම් එක ස්ටාර්ට් කරමු. ඕකේ. අපි දැන් කොට්ටුව දිගරිමුනේ. අපි මේක ගෙනාවේ හන්දිය කඩේ. එහෙම කියන්නේ පාඩේ. කොහොමද? දිගට හරියට කියනවා මේ ගෙනාව ඉතින්. මේක කොට්ටුව අපි හදපු එක නෙමෙයි. එහෙම කියන්නේ. මේක අපි ස්ටොප් කරනවා. හරි අපි දැන් කොත්තු දිගාරින්න යන්නේ. මේක අපි හදපු කොත්තුවක් නෙමෙයි. කඩෙන් ගෙනාවේ. හන්දිය කඩෙන් ගෙනාවේ. අපිට හදන්නත් බෑ. කොත්තු දිගාරි. කොත්තු දිගාරි. කන්ද try එකක් දෙනවා. බලමු. මම තමයි අපිට try කරගත්තා. දාගමනේ. කොත්තු හොඳට තියෙනවා බයි. මස් තියෙන හොඳට. කොත්තු හොඳට තියෙනවා. කොත්තු ප්‍රතිඵල හම්බෙන්නේ කෑවට පස්සේ. ගොඩක් නම් දාගමු. කොහොමද පැක් කරගෙන ගියම රිසල්ට් එක හම්බෙයි. ඔව් හොඳට. ඔය එකත් දාගමු. චිකන් හොදි එකක් තියෙන්නේ. අත හොදන්නේ. අත හොදලා ඉන්නේ. මන්න හේදියේ නේ. මන්න අත හොදන්න කම අවුලන්නේ. හරි ටයිම් එකේ. සෝස් එක චලාගමු නැත්නම් උකට තෙලක් නේ. කඩාවත? අන්දාන් තියෙන්නේ. ඔව් පරක් වෙයි. පරක් වෙන තාම ස්ටාර්ට් කරේ නෑ. ඔව් පෙරදින. පල්ලේ බාමුත් වෙනවා. ටයිම් එක ඔන්නවා යා ටයිම් එක හරිව. වතුරේ බීර පටන් ගමනේ. ටයිම් එක. වතුර බොන්න පුළුවන්. බොන්න පුළුවන්. ස්ටාර්ට් කරනවා. හරි. අපි ෆෝන් එකෙන් තමයි ටයිමින් තියාගන්න වෙන්නේ. විනාඩි 10යි නේ. විනාඩි 10යි. ඔන්න එහෙනම් ස්ටාර්ට් කරා. 1 2 3 4 ඕකේ. කනවා. ඒක රහයිනේ. කොත්තුම රහයි.
මස් තියෙන හොඳට. හැබැයි සැර. මරු. තප්පර යන වැඩි ස්පීඩ්. හරි. මරුය. ගිලන්න. ඔක ටිකක් දාගන්න. පිටින්ද. හොදි දාපම ඉස්සර යනවා. ඉස්සරහට. අර බටර් හයි. කොත්තු කන්න කලින් කොහම මුලින් ආසාව තියෙන කනක මැදින් වගේ යනකොට නිකම් එපා වෙනවා. ස්වභාවයක් තියෙනවා. ඒවා කාලන. මීට ගන්න. බෑ. පිටි පිටි. විනාඩි දෙකයි තපල 39. හරි. ඒවා කාලන. තමයි පෙරදුනක් මොනවද මම කියන දේ කරන්න නෑ. තමයි චැලෙන්ජ් එක දැම්මේ නෑ කරා කියන්න දේ කරන්න දේ කියන දේ කරන්න වෙනවා. චැලෙන්ජ් එක නේ ඔට්ටුයි. බෑ. ඔයා කාලේ ගෙනන්නේ දවල්ට මම කෑවනේ. මම කාව. මම කාලේ හිටියේ කයිස් මම කාලා නෑ මෙයා කාලා හිටියේ. ඒක දන්නේ සමහරවි කන්න ඕන. ඒක දන්නේ දොරිය. ඔයාලා උපාඩවල කන්නේ. හරියටම හතර. හතරයි 10යි. කොනත් නෑ ඔකේදී. පණ දනම. ඔයා ගොඩක් කාලා. චැලෙන්ජ් පරදෙන්න. aku baru gini lagi foto kan වතුර බොන්නේ නැහැ මෙයා. challenge එකෙන් තව දෙන්නේ දාන්න වෙයිද නැහැ නේද මැදි යන ගමන් යන එක කන්න. ඒ දෙන්න මාරු කරන්න ඕයි මම කාලා හිටියේ දවල්ට. මම කාලා නෑ මම කාලා හිටියේ කියලාම කියනවා. මම කාලා හිටියේ නෑ. ඒක තමයි කන්න පුළුවන් කියන්නේ. කාලා හිටියේ නැත්නම් කන්න පුළුවන්. මම කාලා හිටියේ නේ. බොරු කියන්න බොරු දෙනවා. පෙරදෙරුකට ඔබ කියලා හරියන්නේ නැද? අම්බෝ. පෙරදින මට කන්න බෑ ඔකට. මුද කියද්දාගමු. ඔහානේ කොත්තු ගෙනාවනේ. අඩුවෙන් දාගෙන හදන්න. අඩුවෙන් දෙන්නේ නැහැ. ඒක කෙරලා ගන්න තිබ්බනේ. දිලෙන්න. 6:25යි. බෑ. ඔව් හොට් විතර. තප්පර විනාඩි 6යි තප්පර 40යි. අන්න බෑ ගයිස්. අයි
බඩ කුල් වෙලා. එහෙනම් මෙතන නවත්තලා ඉතුරු ටික අවුරුදු. තාමද මොනවද දාන්න බෑ වань. විනාඩි 10 යනකම් කොහොමද කන්න ඕන? 17යි 2යි. අම්මෝ. වැඩිපුරම කාලා තියෙනවා. කට්ටද පාඩිය. දිලෙන් නැ ඇති කියලා කියන්නේ. බෑ. කැමේ පාවෙනවනේ. මම පාපම් චිකන් උපම ආයු. වාචි ගන්න ඔක්කොම කාලා. බාගේ දාලා මම චිකන් ඔක්කොම අයින් කරා. බාගේ නෑ හොඳට දාලා තියෙනවා. කොයි? හොඳට දාලා තියෙනවා කටු. චිකන් කාලා ගන්නෑ. අම්මේ. බෑ ගාස්. බෑ කාලා. මම චැලෙන්ජ් එක අමාරු වෙටනවා වැඩ. අම්මෝ. නාඩදාම කාකා ඉන්නේ කොහොමද? මලක ජීවිත. අර අපේ පුළුවන් විදිහට කලින් ඉන්න හොඳයි. නාඩදාම තප්පයක් කරනවා දින්න දොකන්නේක. ඊළඟට මරනවා. මට නම් බෑ. නාඩදාම ඉවරෙන් දැන් 9යි. උසාවි කට ගන්න. උසාවි නෙවෙයි. ඔය තියෙනවා. මම ඉන්න ගොඩක් ඉවරලාද? මම ගොඩක් කාලා. මම ඒක මම චුට්ටක් බෑ ගායිස්. මම කාපු දිරුව. නාය කාපු. සාහපත් නුයි. බෑ. තායි ඉවරයි. කාගන්න බැරුණා දෙන්න රෝ. හරි වෙන. නාඩි 10ට කාගන්න බැරි වුණා. හරි. ඔයාගේ දිනුවා සාමාන්‍යයෙන් මගේ ටික දැම්මම සාමාන්‍යයෙන් දැන් ඔයාගේ නෝමල් එකක් එනවා. මම කාලා නැතුව ඇවිල්ලා කාලා. මම කාලා මේ කරන්න බෑ. මොනවා 10ට කන්න බෑ මේ. බඩගින්න හිටියොත් පුළුවන්. ඒ බෑ. කොතු එපා. කොතු සමහර විට ආයේ මාස ගානක් යනවා කන්න බැරි. දැන් පෙරදිත් නෑ දැන් දෙන්නම් පෙරදි. දෙන්න පෙරදුනම මොනවද දන්නේ තියෙන නීතිය. අපිම දාගන්නවා. හරි ඉතින් ළමයි කාලි ඉවරයි. කාලි ඉවරයි ගොනට දෙන්නටම කන්න බැරි වුණා. ඒකද කන්නේ. කන්න බැරි වුණා. අයියන ටිකක් හරි කාලා දෙනවා මට නම් කන්නම් බැරි වුණා. ගාගන්න බෑ විනාඩි 10ට. විනාඩි 10ට කන්න බෑ ඇත්තටම. විනාඩි 10න් වැඩියට තිබ්බක් කන්න බෑ. ඔව්. අපි දැන් කිව්වා වීඩියෝ එක අවසානයේ කරන්න මොකද්ද කියලා කන්න බැරි වුණ කෙනාට දෙන්නටම කන්න බැරි වුණානේ. දැන් ඔයා මොකද්ද කරන්න හිතාගෙන හිටියේ? මම ඔයාලට දෙන්නම් කියලා හිටියේ එහෙම අදහසක් තිබෙන්නේ නැහැ ඇත්තටම. දෙන්නම් කියලා හිටියේ මම මොකක්ද දන්නවද? අර ලීටරේ වතුර බෝතලෙදී ඒකට වතුර එකක් දාලා පුල් එකක් දාලා බොන්න දෙල්ලක්. පුදුම මාසේ මේ පොත්තුව ගන්න බෑ අර ලීටරේ වතුර බොන්න. පෙරදෙක් නෑනේ. මම නිරපෙක්ක කියන්නේ මේක කරන්නේ. මම කොච්චර සාධාරණ කියන්නේ මම ආට හිතාගෙන හිටියේ සින්දුවක් කියන්න දෙන්නම් කියලා. සින්දුවක්.
සින්දුවක් දැන් ඉතින් අපි දෙන්නම් පැරදෙන්න. දෙන්න පැරදෙන්න සින්දු දෙන්නම කිව්වා. හා? ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ ගැන. සාධාරණද නැද්ද කියලා. මෙයා මට ලීටරේ වතුර කප් බොන්න දෙනවකෝ මම එයාට සින්දුවක් කියන්න දෙනවා කියලා කිව්වේ. කමෙන්ට් එකක් දාන්න. සින්දුවක් දෙන්නම් කියන්නේ. මෙයා මම තනින් කියන්න ඕනේ. දෙන්නම කියමු. සින්දුව නිකන් කියන්න ඕනේ නැහැ. ගිටාර් එක ගන්න. ගිටාර් එකක් තියෙනවා. ගිටාර් එක ගහලම සින්දුවක් කියමු. කියමු. මම ගිටාර් එක අරන් ඉන්නවා. ඔයාලට ඇත්තටම කන්න පුළුවන් නෝමල් ඔත්තුවක් තනියම. මට නම් බෑ මම ජීවිතේට එහෙම කාලත් නැහැ කන්නත් බෑ. මේ අවස්ථාවේ සින්දුවක් කියන්නත් හරි අපහසුයි. සින්දු කියන්න බෑනේ ඉර වෙලා ඉන්නේ. මොකද කියන්නේ අපි? සින්දු මොකද? කොත්තර ගැලපෙන සින්දුවක් කියනවද? ඔයා කියන්නේ මොකද කියන්නේ? ඔයා කියන්නේ මම ඕනෙක් කියනවා. ලක්ෂණ ගායන ශිල්පියා. මොකද කියන්නේ? හරි. සින්දුවක් කිව්ව දෙන්නම. චැලෙන්ජ් Okay. එක ඉවරයි. අපි ආයෙ දවසක් ආයෙත් අපි ලස්සන vlog එකක් අරගෙන එනකම් vlog එක මෙතනින් අපි ඉවර කරනවා. නවත්තනවා. ඒ වගේම අපි ඒ වගේම බලපු හැම දෙනාම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඉතින් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබර්ස් කරන්න අමතක කරන්නත් එපා. අපා ඊට ඔයාලා කමෙන්ට් එකකුත් දාන්න. නේද? කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. පොඩ මතේ වගේ මේ කාපින්න පොඩ්ඩක් දරා ගන්නත් අමාරුයි. කියවන්නත් අපි ආයෙත් ලස්සන vlog එකක් කරගෙන එනකම් අදට ගිහිල්ලා යනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. ජය වේවා. ආයිබෝවන්. අයිබෝවන්.